නේ බලන්න ජනකයි පැය 3:30 විතර වෙන්නේ. අර ගමින් එද්දි බීපු හම්පරේ කිරි කහට විතරයි. අය. උඹලගෙත් මෙතන කන බණේමනේ මල්ලි. ආව වැඩේ කරා යමන් දැන් මේ කොළඹාවේකේ. යක්කෝ උඹට කියන්න මල්ලි. පැයක් දෙයක් පරක් වුණාට සුපිරි ඩයල්ලක් තමයි එන්නේ. ඔය දන්නවද දිලන්ත මාළගමුව දන්නවද? රේස් පැද්දි ලැම්බෝගිනි. දිලන්ත මාළගමුවයි මූ එකට එක රේස් ගියේ. අඩේ ඉතින් දින්නේ නෑ කියන්නේ මේ ගයි වං උඹට කියන්න සීන් එක දිනනවා එදා අනිවාර්යෙන් දිනනවා. සීන් එක කියන්නේ බං දිනන්න ඔන්න මෙන්න කනුව තියෙද්දි බෙන්ඩ් එක ගත්තා. ගියා ටයර් එක උඩින් මල්ලි ආප්පේ අනිත් පැත්ත ගැහුවා වගේ දුක් ගන්න කාර් එක. අපි ගිහින් දොරවල් අරලා මිනිහා ගත්ත එළියට. යා මාර කෙනෙක් ගාවනේ ජනකයි මාව එක්කන් එල්ලී තියෙන්නේ. අපි අම්මට ඉන්නේ මිරත්තනම් කිරි පුතා විතරයි. උඹලා අම්මට දෙන්න උඹ හිටියත් එකයි අර වස්ස හිටියත් එකයිනේ බං. ඒක පණ්ඩිතයිනේ උඹලත් බං. මල්ලි මේ අන්න ඩැල් එක එනවා මේ උඹ මේ ජනකයියගේ නම නම් කන්න එපා මල්ලි. නෑ මං කන්නේ. යකෝ කොළඹ වුණත් ජනකයා රෙස්පෙක්ට් එකක් තියාගෙන හිටියා. ඕන් එනවා පාඩුවේ වැඩේ කරන් ඵලයන් පණ්ඩිතයා වගේ හැම දෙයකටම පයින්න බෑ. එන්න සර්. එන්න හම්පර නැකි. උඹ මහා මෝඩෙක් තානේ දු. යකෝ උඹ මාව එක්කන් යාවද කබඩාවකට යකෝ. යකෝ ගමේ කසිප්පු වාගේ ගහගෙන පොඩි පොඩි වලි වලට බැස්සට මේ වගේ ආයුධ කබඩාවලට යන්න පුළුවන්ද බුරුවෝ? උඹ මහා මෝඩෙක් තානේ දු. ෂිට්. ඒ උනාට හරි වේදනයි මට. අනේ යකෝ උඹේ මේ හැම වලියකටම යන්න දෙන්නේ මම. උඹ එහෙව් එකේ මගේ වත්තරයි ළඹ හොරෙන් පොල් කඩනවනේ. මම යනවා පොලිසියට. අනේ අයියේ මං එහෙම හොරකම් කරන මිනිස්සුන්නේ ඔයා දන්නවනේ. බලපන් තරිඳු හැම තැනම පොල් ගෙඩි. දැන් පොල් ගෙඩි කීයක් කියනවද? පොල් ගෙඩි 20ක් කරුවා. හරි 20. මං පොල් ගෙඩි 18ක් දෙන්න පොලිසිය යන්න එපායි. උඹ පොල් ගෙඩි 20ක් කරලා මට 18ක් දෙන්නේ. ඉතින් මං හැම මේ ගෙවල් වල පොල් ගෙඩිද්දි මහන්සිය ගන්නවා ගහකට දෙක ගන්න පොල් ගෙඩි දෙක ගන්න ගහකට. යකෝ දැන් උඹ මේ මගේ වත්තෙන් උඹ හොරෙන් පොලුත් කඩලා උඹ තව පොල් ගෙඩි දෙකකුත් ගන්න හදනවා. එයා කම සුසිරි පාලයා ඌ ගහකට පොල් ගෙඩි 3ක් ගන්න. ඌ හොරෙන් කැඩුවන තියෙමු. තරිඳු ඔබ මහා අම්මා දාවරයි. තරිඳුවල්ලි උඹ කොහෙද ෂේප් එක යන්නේ පොල්වත්ත පැත්තේද? ඇවිස්සදයි මං ආයේ හොරකම යන්නේ නෑනේ. මේ එනම් කමන්නේ. ඔය ජනකේ කන්ටි ගෙවුගේ? ජනකයාට ගැව්වා කියන්නේ බං ගාපේක් ගැව්වා හොඳටම ගැව්වා. උඹ කියනවා පෙරේදා මං උත්තේ බයිසිකල් යනවා. උගේ ෆුට් බයිසිකල් එම ගියේ. ඌ මචං මේ උගේ ෆැමිලි එක ගැන අපේ දෝස්තරලා හිටියලු වෙද්දු හිටියලු කාර් වෑන් අපිට වදිනවා නෑනේ බං. අපේ සුපිරි ෆැමිලිනේ බං. ගැව්වා ගහන එක ජනකයා ගියා යන්න. මෙහෙමයි අද සිද්ධිය හරිද? ඔයා ජනකේක ආශ්‍රයයට යන්න එපායි හරිද? ජනකගේ ෆැමිලි මෙලෝ රහන්නේ අය අපේ ෆැමිලිස් එක යාලා පෑහෙන්න බෑ. බෑ. අයියේ අපේ ෆැමිලි ඉන්න අය මේ 100 පට්ට වෙදෙක් කියන්නේ ඔයා කියන්නේ ගම් 7කට එකවර වෙදකම කරලා සතිය. පට්ට වෙදෙක් ඒ වගේම ආයේ මෙන්න 100ට හිටියා පතාලි ඇත්තු ආය අස්සෙව් ජිරාප් ඊළසේ ඔට්ටෙලියා තියෙනවා 100ගේ නෑදෑ වෙන්න අපිට නෑද හරිද? ඇපල් වත් වක්කර 24යි. එංගලන්ත වල තියෙනවා මොනවද රටකඩු වක්කර 25යි. එතකොට ආයේ එහෙම ගියමයි අපිට වලව් 48ක් තියෙනවා. අම්මා උඹ එන මෝඩෙක් තරිඳු. මං කිව්වා වැඩිනේ. හරි වේදනාවක් මට. තරිඳු ඔමේ එන මෝඩයි බං. තැනකට ගිහිල්ලා දැන්වත් ඉන්න ඉගෙන ගනින්. හරිද? දැන් එන බස් එකේ මොකක් වුණාද එන පයින් බස් එක අපි යන්න ඕනේ. හරිද? බස් එකෙත් උඹ පිළිවෙලට යන්න ඕනේ. හරිද? මෝඩ වැඩ නම් කරලා ඈත් වෙන්න එපා තරිඳු ඈ. මම මෝඩේ කරේ නංගි දැන් මේ බස් එකක් තියෙනවද මේලාවට? බයි බස් එක 8යි තියෙන්නේ බස් එකේ ඉන්නේ. බස් එකේ ඉන්නේ විලා ගන්න යා කියලා. නංගි වෙලාව චුට්ටක් කියනවද? විලා 8යි කාලේ. තා ඩිංගිත්තින් බස් එකේ නෝ එතන. මේ පාරේ යනවා. නංගි මම චුට්ටක් දෙන්න. කවුරුද පොඩි පස්සෙක් තියෙනවා. මම විතර දෙන්න ඈ. මම ආයෙනවා. මට පොඩ්ඩක් දෙන්න. මොනවාගේ? තරිඳු මෝඩෙක් වෙන්න එපා. මෝඩ වැඩ කරන්න එපා. යකෝ මං අර කෑල්ල ටෝක් කරලා හිටියේ. යකෝ හරකෙක් වෙන්න එපා. මම පොඩ තේරුම් ගන්නක මොකද්ද කියන්නේ කියලා. මන් දැන් නේද කෑල්ල ටෝක් කරන්න කියලා. ආයි මං කියන්නේ නැහැ තරිඳු. හරි ආයි කියන්නේ. ෆුල් සබ් එක දෙන්න ඕවා. යම වර යන්න යම. ඉතින් කලින් කියන්නේ පිළිදාල් මාන්නේ.
නංගි වතුර ටිකක් බොන්න පුළුවන්ද? වතුර මංගා ජීන්නේ අපි හැමදාම වැට්ටන යන වතුර බෝතලේ කොමුද? නංගි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ටක් ගාලා විසඳනවා නේ. විනාඩියක් දෙන්න මට විනාඩියක්. මෙහෙම වරක් බුරුවා. තරිඳු උඹ නිකන් මෝඩ වැඩ කරන්න එපා මෙතන. මම උඹ කියලා නිකගෙන ආවේ මෙතෙන්ට. යකෝ මං අර කෙල්ලට ටෝක් කරන විදිහ උඹට උත්තර තේරෙන්නේ නැද්ද හරකෝ? ඉතින් මං ඉතින් ඇත්තටම වතුර දීපා දුට්ටි ඉඳ කියලානේ. මගුලක් කතා කරනවා. මං ඒ කෙල්ල ටෝක් කරන විදිහ ඔබ කිය මෝඩෙක් තරිඳු. අනිත් ඔයා මහදේවල් නෙමෙයි ඉතින් මං ඉන්නේ අපි ඕජ කරේ මං කළා දෙන්න. දැන් මොකද කරන්නේ? ඉන්නක මං කොල්ල දෙන්නේ. ආ මේ නංගේ මූ වතුර ඉල්ලලා තියෙන්නේ වෙලාව හරි තියෙන නිකන් නේ මූ මුට ටෝක් කරනවා.